රුපියල් 1000ත් 1500ක් අතර මුදල පහසුවෙන් හොයන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම් ගංකි කිලියෝ 60කේ. ඉතින් ගංකි කිලියෝ 60ක් ඉන්නවා කියන්නේ බිත්තර 30ක් වැඩනවා. රුපියල් 70 ගන්න දෙද්දීන් 2100ක් එනවා. ඔයා පිටින්ම කෑම ගෙනත් දැම්මොත් ඔයාට 1100ක් වැනි මුදලක් යනවා. ඒතකොට රුපියල් 1000ක් ලාභයි. හැබැයි ඔයා මුරුංග කොළ මඤ්ඤොක්ක බතල ගෙදපලා ඊට පස්සේ ඔයාට හදා ගන්න පුළුවන් ගොටු කොළ මුගුණු වෙන්න නිමිතිය ඔය වගේ දේවල් හදාගත්තොත් ගෙදර අවශ්‍යතාවයට මෙන්ම මේ සත්තුන්ට දෙන්න පුළුවන්. ඒතර ඔයාලට කෑම වියදම අඩු කරගන්න පුළුවන්. ඉතින් කෑම වියදම අඩු කරගන්නවා කියන්නේ ඔයාලට ලාභයි. කොහොමත් රුපියල් 1000ක ලාභයක් තියෙනවා. රුපියල් 1000 1500 අතර ගාණක් ඔයා ගන්න නම් ඔයා අනිත් දේවල් ගෙදර හදා ගන්න ඕන. ඉතින් කුඩා ඉඩක මේ දේ කරගන්න පුළුවන්. මම කුරුණෑගල රිදීගම. ඔයාලට අවශ්‍ය නම් ඇවිල්ලා මයි ගොවිපළ බලන්න පුළුවන්. මම සාර්ථකව දැනට වැඩපිළිවෙල කරගෙන යනවා. මට ඔයාලට දෙන්න පුළුවන් මමම හදන බිත්තර රක්කන මැෂින් එක. බිත්තර ගෙඩි 30ක්. ඔයාලට දෙන්න පුළුවන් බ්‍රූඩරයක් සකස ගන්න බල්බ් එක, හෝල්ඩ් එක, වයර් එක, ප්ලග් එක. ඉතින් ඔයාලට තව දෙනවා කෑම බදුනක්, ජල බදුනක්. ඉතින් ඔයාලට මේ පැකේජ් එකෙන් ඔයාලගේ ගංකුකුල් ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඔයාලගේ ගෙදරට කන බොන දේවල් ගෙවතු වගාව සඳහා යාලගේ පොහොරත් ඔයාලට යොදා ගන්න පුළුවන්. දවසකට හොඳ ආදායමක් ඔයාලට උපය ගන්නත් පුළුවන්. රුපියල් 1000 කොහොමද 2000 කරගන්නේ 2000 කොහොමද 3000 කරගන්නේ 4000 5000 6000 කරගන්නේ කොහොමද කියන එක ඔයා හිතන්න ඕන. ඔයාට තියෙන ඉඩ කඩත් එක්ක ඔයාම තමයි ඒක වැඩි කරගන්න ඕනේ. එන ආදායම වැඩි කරගන්න ඕන. ඉතින් මගේ පැකේජ් එක ඔයාලට මට දෙන්න පුළුවන් 16500ක් වෙනි මුදලකට. කුරියර් charge එක කොහෙන් ගෙවලා ගන්න ඕන. කුරියර් charge එක ලොකු ගාණක් යන්නේ නැහැ. සම්පූර්ණ මට ඔයාලට කියලා දෙන්න පුළුවන් මුල ඉඳන් කංකුකුල් පාලනයක් කරගන්න හැටි. ඔන්ලයින් කියලා දෙන්න පුළුවන්. ඔයාලට ඇවිල්ලා දුර කෙනෙක් ඉන්නවනම් මං කිව්ව මම කුරුණෑගල දුර කෙනෙක් ඉන්නවනම් ඇවිල්ලා එදාම යන්න විදිහක් නැත්නම් ඒකට බස් එකේ වුණත් එන්න පුළුවන්. මට ඔයාලට නවාතැන් පහසුකම් වුණත් කතා කරලා දෙන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. මගේ නම්බර් එක 070 48 666 070 48 666. ඔය නම්බර් එකට WhatsApp මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීලා ඔයාලට පුළුවන් මගේ පැකේජ් එක මිලදී ගන්න. වීඩියෝ එකේ මොන හරි නොතේරුණු තැනක් තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න.